ලෝකයේ ධනවත්ම රටවල් නිපදවන සුපර් කාර් අතරට කුඩා දූපතක් වන ශ්‍රී ලංකාවෙන් ආපු මෝටර රථයක් අභියෝග කළා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද? ඔව්, ඒක ඇත්තක්. ෆෙරාරි සහ ලැම්බෝගිනි වැනි දැවන්තයින් සමග කරට කර සටන් කරන්න හදපු ශ්‍රී ලංකාවේ පළමු සහ එකම විදුලි සුපිරි මෝටර රථය. මේ තමයි වේගා හයි පර්ෆෝමන්ස් ඉලෙක්ට්‍රික් සුපර් කාර්. මේ අභිමානවත් නිර්මාණයේ පියා වෙන්නේ KDD කෝඩ්ජෙන් සමාගමේ නිර්මාතෘ ආචාර්ය හර්ෂ සුබසිංහ මහතායි. ඔහුගේ දැක්ම වුණේ ශ්‍රී ලංකාවට හුදෙක් වාහන එකලස් කරන රටක් නොව වාහන නිර්මාණය කරන රටක් විය හැකි බව ලොවට පෙන්වීමයි. දක්ෂ ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් කණ්ඩායමක් වසර ගණනාවක් තිස්සේ දිවාරෑ නොබලා කළ කැපවීමක ප්‍රතිඵලයක් විදිහටයි වේගා උපත ලැබුවේ. වේගා කියන්නේ නිකම්ම විදුලි කාර් එකක් නෙමෙයි. මෙහි තිබෙන්නේ අති විශාල බලයක්. තත්පර 3.1කට අඩු කාලෙකින් පැයට කිලෝමීටර් 100ක වේගයක් ලබා ගන්න මීට පුරුවන්. අශ්ව බල 800කට වඩා වැඩි බලයක් නිපදවන මෝටර දෙකක් මෙහි තිබෙනවා. වලක් ආරෝපණය කළ පසු කිලෝමීටර් 300කට වඩා වැඩි දුරක් ධාවනය කළ හැකි. මේ හුදෙක් වේගය පමණක් නොවේ. ඉහළ තාක්ෂණයේ සංකලනයක්. 2020 වසරේදී ලෝකේ ප්‍රධානම මෝටර රථ ප්‍රදර්ශනයක් වන ජිනීවා ඉන්ටර්නැෂනල් මෝටර් ෂෝ එකට වේගා රථය ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබුණා. එය ශ්‍රී ලංකාවට ඓතිහාසික අවස්ථාවක්. ප්‍රදර්ශනයට පෙරම වේගා රථය ලෝකයේ ප්‍රධාන මෝටර රථ වෙබ් අඩවි සහ සංගරාවල අවධානය දිනාගත්තා. හැමෝම මවිත වුණා ශ්‍රී ලංකාවෙන් මෙවැනි නිමැවුමක් ලැබීම ගැන. නමුත් අවාසනාවන්ත ලෙස COVID-19 වසංගතය නිසා ජිනීවා මෝටෝ ෂෝ ප්‍රදර්ශනය අවලංගු වුණා. වේගා රථයට ලෝක වේදිකාවේ දිගහැරීමට තිබූ අවස්ථාව අහිමි වුණා. පසුව ලංකාවේ ඇති වූ ආර්ථික අර්බුදය, ඉන්ධන හිඟය සහ ප්‍රතිපත්තිමය ගැටලු නිසා වේගා වැනි දෙවන්ත ව්‍යාපෘතියක් ඉදිරියට ගෙන යාම අතිශය දුෂ්කර වුණා. අද වන විට වේගා රථයේ නිෂ්පාදනයක් ලෙස දැකීමට නැතත් එය අපේ ඉංජිනේරුවන්ගේ හැකියාවට ජීවමාන සාක්ෂියක්.